කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අද ජනවාරි 3 වෙනිදා. අද ඉතින් හඳේ එළිය වැඩියෙන් පේන දවසක් කියලා කියවනේ. ඉතින් ඔන්න අපිත් ඉතින් හඳ බැලුවා. හරි ලස්සනට පේනවා. ඉතින් අර වෙනදට වඩා ආලෝකය ටිකක් වැඩි වගේ මං හිතන්නේ. හොඳට එළියට තියෙනවා. ඉතින් ටික ඔන්න හඳ ඉතින් තාම අහස මුදුනටම ඇවිත් නෑ. පැත්තෙන් තමයි පේන්නේ. ඉතින් දැන් වෙලාව 8:00ට විතර මේ. ඉතින් අපි චුට්ටක් ඉතින් මේක බලලා වීඩියෝ කරගත්තා. ඉතින් හැමෝම හඳ බලනවා කියලා කියන්නේ නිවුස් වලට එහෙමත් කිව්වා. ෂයි මැනිකත් ඉන්නවා. ෂයි මැනිකත් ආව හඳ බලන්න. ඉතින් රෑ වෙලත් ආයෙ චුට්ටක් වීඩියෝ කරගන්න හිතන් ඉන්නේ. බලමු කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් මල්ලි බබා හැරුණොත් ඉතින් කරගන්න බැරි වෙනවා. ඉතින් හරි ලස්සනයි. ඉතින් හඳ ඉතින් කොහොමත් හරි ලස්සනයි නේද? ඉර වගේ සැරට ඉතින් පේන්නේ නැහනේ. ඕන වෙලාවක් බලන් ඉන්න පුළුවන් හඳ දිහා. ඉතින් ඔන්න ඉතින් ප්ලේන් එකක් යන සද්දෙකුත් ඇහෙනවා. ඒක එච්චර ගණන් ගන්න එපා. ඉතින් මම මේක වොයිස් කරද්දි තමයි මේ සද්දය ඇහෙන්නේ. මෙතන එහා පැත්තේ මැෂින් එකකුත් වැඩ. ඉතින් ඒකේ සද්දෙත් ඇහෙනවා. ඔයාලට පේනවද හඳ කිට්ටුවෙම තරුවකුත් පේනවා. මං හිතන්නේ ඒ ඉරබටු තරුව වෙන්න ඕනේ. මේ කිට්ටුවෙම තරුවකුත් පේනවා. ඉතින් අපි ওই විදිහට තමයි හඳ බැලුවේ. ඉතින් අපේ දෝනි මණිකයි මල්ලි බබයි එක්ක අලුත් වීඩියෝ එකක් පුළුවන් ඉක්මනටම ඔයාලට අරන් එන්නම් යාළුවනේ. මේ දවස් ටිකේ ඉතින් පොඩ්ඩක් වීඩියෝස් ටික පරක් වුණා. ඒකට සමා වෙන්න. ඔයාලට පුළුවන් ඉක්මනට වීඩියෝ එක අරන් එන්නම්. ගිහින් එන්නම්. බයි බයි.